එකපාරට මගෙනම පළවෙනියටම කියලා ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න කිව්වහම මම මුකුත්ම කිව්වේ නෑ. මම නිකන් ඉස්සරහ හිටගෙන හිටියා. වැඩේ තියෙන්නේ ලංකාවේ චුට්ටක් ඉංග්‍රීසියෙන් කතා කරන්න අමාරුයි. මේ මොකක් හරි වරද්දපු ගමන් ලංකාවේ නම් ඇයි සිංහලෙන් කතා කරන්න බැරි පොෂ් වෙන්න දඟලනවා. ওই වගේ දේවල් කියනවනේ. Hi everyone. අමාරු week එක හිටියේ. ඉතින් I'm so sorry for the huge delay. කොහමද දැන් ඒ අමාරු week එක ඉවරයි. So here I am. ඉතින් මම ඔයාලට පොරොන්දු වුණා මම වීඩියෝස් අරන් එනවා කියලා. ඔයාලා මට වෝට් කරලා තිබ්බා මොන ටොපික්ස් දාරන් එන්න ඕන කියලා. ඉතින් මම එක ටොපික් එකක් අරන් ආවා මට මතක විදියට. දැන් මම ඔයාලා දෙවෙනියට වෝට් කරලා තිබ්බ ටොපික් එක තමයි අරන් ඉන්නේ. හදන්නේ. ඒ කියන්නේ how I improve my English. Okay, එතකොට මම කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කියලා නෙමෙයි මම මේක කියන්නේ. කොහොමද මම ඉංග්‍රීසි improve කරගත්තේ කියලා. And TikTok එකේ දිග වීඩියෝස් දාන්න අමාරුයි. ඒ වගේම මේ තියෙන topics විනාඩි 10ක් ඇතුළත කියන්න ෂුටක් අමාරුයි. ඉතින් ඒ නිසා මම හිතුවා YouTube එකේම වීඩියෝ එක post කරනවා කියලා. ඉතින් ඔයාලා හැමෝම අලුත් මගේ channel එකට මම දන්නවා. So welcome to my YouTube channel. ඔයාලත් අලුත් මාත් අලුත්. ඇත්තටම මම එච්චර දන්නේ නැහැ මේ YouTube platform එක කොහොමද. මම වැරදි මොන හරි mistakes කරොත් I'm so sorry for that. ඔයාලා comments දාන්න. මොනවද මම කරන වැරදි මොනවද මම channel එක improve කරන්න ඕන දේවල් ඔක්කොම දාන්න. ඉතින් හොඳ නරක හැම දෙයක්ම. ඉතින් මම දැකලා තියෙන YouTube channel වල කියනවා වගේ like කරන්න මගේ වීඩියෝ එකට and subscribe my channel. I don't know whatever. හරි කොහොම හරි අපි වීඩියෝ එකට යන්. ඒක තමයි වැදගත් දේ මෙතන. මම ලියාගත්ත කියන්න ඕන තියෙන දේවල් ටික නැත්තම් මට අමතක වෙන්නේ නේද? ඉතින් මම English improve කරගත්ත ඒ කියන්නේ අපි හැමෝම කරනා වගේ මම normally English course එකක් කරා. මම ඒක කරේ අපේ ගෙවල් ගාව කියන්නේ town එකේ. I'm from Kegol. මම කෑගල්ලේ. ඉතින් ඔයාලා කවුරු හරි කෑගල්ලේ ඉන්නවා නම් මට message එකක් දාන්න. මට පුළුවන් ඒ class එක ඔයාලට කියන්න කොහෙද තියෙන්නේ එහෙම කියලා. මොකද highly recommend ඒ class එක. මම නිරංජන් සර් තමයි ඒ class එක කරන්නේ. ඔයාලා කවුරු හරි දන්නවා නම් කෑගල්ලේ නිරංජන් සර්. ඉතින් මම ඒ සර්ගේ ක්ලාස් එකට තමයි ගියේ. ඇත්තටම මම ගොඩක් ඉම්ප්‍රූව් කරගත්තා මගේ ඉංග්‍රීසි ඒ ක්ලාස් එකෙන්. සර් දන්නේ මම වීඩියෝ එක කරනවා කියලා. මම මේක ස්පොන්සර් වීඩියෝ එකක්වත් මොකක්වත් නෙමෙයි. සර් දන්නේවත් නැහැ මම මේ වීඩියෝ එකේ මෙහෙම සර් ගැන කියනවා කියලා. by the way මම ඔයාලට උදව්වක් විදිහට කියන්නේ කවුරු හරි කෑගල්ලා ඉන්නවා නම් ඇත්තටම මම highly recommend කරනවා මේ ක්ලාස් එක. කොහොම හරි මම එතනින් තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ අන්තිමටම ඔයාලා දන්නවනේ අපි මොන්ටිසෝරි යන කාර්යය දැන් ඉංග්‍රීසි ක්ලාස් යනවා. ඉතින් එක ක්ලාස් වලට ගිහින් කොහොම හරි අන්තිමටම මම කියන්නේ අර තේරෙන ඒ කියන්නේ ඉංග්‍රීසි මම ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියන එකක් ඔළුවට ඇවිල්ලා අර මගේ යොමනාවට ගිප් ක්ලාස් එක තමයි ඒක. අනිත් ඒවා අර දන්නවනේ අම්මා ඇදගෙන ගිහිල්ලා කාගේ හරි යාළුවෙක් යන ක්ලාස් එකකට ගිහිල්ලා අර එහෙම ගිප් ක්ලාස් තමයි අනිත් ඒවා. ගොඩක් ඒවා. මට මතක මම ඉංග්‍රීසි හදාගත්තේ මෙතනින් කියන එක ඔළුවේ තියෙන තැන තමයි නිරංජන් සර්ගේ ඉංග්‍රීසි ක්ලාස් එක. ඉතින් දැන් මම කියන්නම් මම ටිප්ස් ටිකක් දෙන්නම් ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න. මම ක්ලාසස් රෙකමන්ඩ් කරන්න වගේ ඒ වගේ දේවල් නෙමෙයි මම මෙතන කියන්න හදන්නේ. ඉතින් ඊට කලින් මම කියන්නම් මම ඉංග්‍රීසි වල කොතනද හිටියේ ඒ ටිකත් මම කියන්නම්. ඒ කියන්නේ මම කියන්නේ මම දැන් මේ හොඳම ලෙවල් එකක ඉන්නවා නිකන් වතුර වගේ ඉංග්‍රීසි කතා කරනවා. එහෙම එකක් මම කියන්නේ නැහැ. but ඔයාලට මම දැනගන්න කියන්නම්. මම ගියේ ස්ලිට් එකට. ඉතින් අපේ කැම්පස් එකේ ඉංග්‍රීසි අපි හැමෝටම තියෙනවනේ. ඒ කියන්නේ කැම්පස් එකේ තියෙනවනේ අපිට ඉංග්‍රීසි මොඩියුල් එකක් විදිහට කරන්න. ඉතින් අන්න ඒ මොඩියුල් එකේදී අපිට තිබ්බා මොකක් හරි කියන්නේ උදේ ඇවිල්ලා අපි අර ටොපික්ස් දාලා තියෙනවා භාජනයක අපි එක ටොපික් එකක් තෝරාගෙන ඒ ටොපික් එක ගැන කතා කරනවා. හරිද? ඉංග්‍රීසි වලින්. ඉතින් අපිටත් ඒ වගේ අපේ ගෲප් එකට ඒ වගේ දවසක් තිබ්බා. කොහොම හරි මම මේ තියෙන දවසට කලින් දවසේ ලෙක්චර් එකට ගියේ නෑ. ලෙක්චර් කට් කරා. ඉංග්‍රීසිනේ කට් කරා.
ඉතින් කොහොම හරි එදා මං යද්දි මං දැන් දන්නේ නැහැ අද මෙහෙම එකක් තියනවද මොකක්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ටොපික්ස් කලින් බලා ඒ කියන්නේ ටොපික්ස් ටික කලින් දීලා තිබ්බා. කලින් කට්ටියට බලාගෙන යන්න මොනවා හරි නික අයිඩියා එකක් ගන්න. බට් මං එහෙම එකක්වත් දැනගෙන හිටියේ නැහැ. එදා උදේ එකපාරට ගියා. කොහොම හරි නම් ලිස්ට් එකේ මගේ නම තමයි පළවෙනියට තියෙන්නේ. හරිද? ඉතින් ගියපු ගමන් මගේ නම කතා කරා. මොකද්ද ඒ කියන්නේ දැන් ලෙක්චර් හෝල් එකට ඇතුළට යන්න කලින් චුට්ටකට කලින් මම දැනගත්තා මොකද්ද වෙන්නේ කියලා. ඒ වුණාට මට මොකුත් බලාගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. නර්වස් දැන් ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕනේ. අනිත් එක තමයි මම ගියේ ගර්ල්ස් ස්කූල් එකකට. ඉතින් පිරිමි ළමයි ඉස්සරහා කතා කරන්න ගියාම මම බයයි. හරිද? ඒ දවස්වල. ඉතින් එතකොට දැන් මම මුල්ම කාලේ ඉංග්‍රීසි මොඩියුල් එකේ මුල්ම කාලේ. ඉතින් එකපාරට මගේ නම පළවෙනියටම කියලා ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න කිව්වහම trust me මම එක වචනයක්වත් කිව්වේ නැහැ. මට මුකුත් ආවේ නැහැ ඔළුවට කියන්න. මම මුකුත්ම කිව්වේ නැහැ. මම නිකන් ඉස්සරහ හිටගෙන හිටියා. එච්චරයි මං කරේ. ඉතින් අන්න එහෙම ලෙවල් එක තමයි මං හිටියේ. ඒ කියන්නේ මෙහෙමයි මං ඉංග්‍රීසි මං කලින් කිව්ව කෝස් එක මං කරේ කැම්පස් එන්න කලින්. ඒ වුණාට මං ඒ කියන්නේ ඒ ක්ලාස් එකේදී අපිට කතාවක් කරන්න තිබ්බා. එතකොට මම ඉස්සරහට ගිහින් හොඳට කතා කරා. මොකද මට එතන කම්ෆර්ටබල්. දැන් අතන මට අන්කම්ෆර්ටබල්. අනිත් එක කියන්නේ මං කවුරුත් වැඩි දන්නේ නැහැ. නෝමල් අර එකට ඉන්න යාළුවෝ දෙතුන් දෙනෙක් විතරයි දන්නේ. ඉතින් අන්නේ ඔක්කොමත් එක්ක ලැන්ග්වේජ් එකත් වෙනස් වෙලා දැන් කපාරට අර ඒ ඔක්කොම වුණාම මොකද මං කතා කරේ නැහැ. මම අන්න ඒ වගේ ලෙවල් එක තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ මට ටික ටික ඔළුවට ආවා මම කොහොම හරි ඉංග්‍රීසි හදා ගන්න ඕනි කියන එක අර මටම ඕනේ වුණා. කවුරුත් කියනවට නෙමෙයි මටම ඕනේ වුණා ඒක කරන්න. ඉතින් ඒ නිසා කොහොම හරි මම ඊට පස්සේ මට මතක නැහැ මම කොහොමද මේක දැනගත්තේ කියලා. කොහොම හරි මම දැනගත්තා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වලින් හිතන්න පටන් ගත්තොත් මුලින්ම කියන අපිට කතා කරන්න කියන අපි කතා කරොත් තමයි අපිට කොහොමද කතා කරන්න පුළුවන් වෙන්නේ. කියන අපි චූටි කාලේ දැන් අපි දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අපි මොන්ටිසෝරි යන කාලේ ඉඳන් අපි ඉංග්‍රීසි ක්ලාස් යනවා. හැබැයි අපි ඉගෙන ගන්නේ ලියන්නයි කියවන්නයි විතරයි. අහන්නත් අපිට ටිකක් හරි පුරුදු වෙනවා අපි ඉංග්‍රීසි සින්දු හරි මොන හරි අහන නිසා අපි කතා කරන්නෙම නැහැ. ඉතින් දැන් අපි සිංහල කතා කරන්නේ කොහොමද? අපි සිංහල කතා කරන්න අපි මුලින්ම චූටිම කාලේ අපි පොඩි කාලේ දැන් කතා කරනවානේ. ගොඩක් චූටි කාලේ ඉඳන්. එතකොට අපි ලියන්නවත් කියවන්නවත් අපි ඉගෙන ගන්නේ නැහැ. අපි අහගෙන ඉඳලා අපි ඒක වැරදි කතා කරනවා. එහෙමනේ කතා කරන්නේ. දැන් වැඩේ තියෙන්නේ ලංකාවේ චුට්ටක් ඉංග්‍රීසියෙන් කතා කරන්න අමාරුයි. මේ මොකක් හරි වරද්දපු ගමන් අර හැමෝම ඒකට මොන හරි කියන්න බලාගෙන හරි එතන ලැජ්ජ කරන්න හරි මෙයා නිකන් මේ ලංකාවේ නම් ඇයි සිංහලෙන් කතා කරන්න බැරි පොෂ් වෙන්න දඟලනවා. ওই වගේ දේවල් කියනවනේ. ඉතින් ඒ නිසා මම නම් ලංකාවේදී කතා කරේම නෑ ඉංග්‍රීසියෙන්. මට ලැජ්ජයි. හරිද? ඉතින් කොහොම හරි ඔහොම ඉඳලා එතකොට මම ඔය කාලේ මම දැනගත්තා ඉංග්‍රීසියෙන් අපි දේවල් හිතුවොත් ඒ කියන්නේ අපි මුලින්ම දෙයක් හිතනවනේ කියන්න කලින්. ඒ නිසා අපි හිතන එක මුලින්ම හදාගත්තොත් කියන්න ලේසි කියලා. කතා කරන්න ලේසි කියලා. ඒ නිසා මම ඉංග්‍රීසි වලින් හිතන්න ගත්තා. දේවල් ඒ කියන්නේ මම කොහොමද ගොඩක් හිතන කෙනෙක්. මම ගොඩක් දේවල් හිතනවා. ඉතින් ඒ නිසා මම ලැන්ග්වේජ් එක මාරු කරා හිතන කාටවත් ඇහෙන්නේ නැහැ. කවුරුත් මට මුකුත් කියන්නෙත් නැහැ. ඒතර මට ලැජ්ජ හිතෙන්නෙත් නැහැ. මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම ඉංග්‍රීසි වලින් හිතන්න ගත්තා. ඊට පස්සේ ඒක ටික කියන්නේ ඒක තාමත් එහෙමයි මම හිතනකොට ඉංග්‍රීසි වලින් හිතන්නේ. ඒක දැන් ඔටෝ වෙනවා. ඒක දැන් ඔටෝ වෙන්නේ. ඒක මම හිතලා මුලින් මම ඒක හිතලා කරා. ඊට පස්සේ මම කරා මම එහෙම හිතලා ඒ කියන්නේ හිතන දේවල් ඊට පස්සේ කිව්වා මම තනියෙන් කිව්වා කියලා ඒව රෙකෝඩ් කරා. රෙකෝඩ් කරලා මම ඇහුවා මම කොහොමද කතා කරන්නේ කියලා. එතකොට මම ගොඩක් මැද කියනවාද අර ඒ වගේ දේවල් මම නෝට් කරා. මේ ඔක්කොම මමම කරපු දේවල්. කවුරුත් මට කියලා නෙවෙයි මටම හිතිලා මටම අර ඒ අර නිකන් උමනාවක් ආවා. ඒ නිසා ඔය දේවල් කරේ මම කැම්පස් යන කාලේ. ඊට පස්සේ ඒ කියන්නේ මම මෙහෙම ඒ වගේ කියලා රෙකෝඩ් කරලා අහලා ඊට පස්සේ අර නිකන් ඒ වගේ වැරදි හදාගන්න ඕනේ තැන් බල අර අයිඩියා එකක් ගත්තා මම ඉන්නේ කොතනද ඔය වගේ තැන්. හරිද? ඊට පස්සේ කාලයක් ගිහිල්ලා මම එමිරේට්ස් ඇප්ලයි කරලා මම කිව්වනේ මම එකපාරක් පළවෙනි පාර මම කැපුණා. මම දෙවෙනි පාරේ ඉන්නේ සිලෙක්ට් වුණා. ඉතින් පළවෙනි පාර කැපිලා මට කාලයක් තිබ්බා ඊළඟ පාර ඇප්ලයි කරනකම්. ඉතින් අන්න ඒ කාලේ මම හිතාගත්තා මම කොහොම හරි
තව ඉම්ප්‍රූව් කරගන්නවා ඉංග්‍රීසි. මොකද කැපිච්ච හේතුව මට හිතා ගන්න බැරි වුණා. ඒ කියන්නේ මං කිව්වනේ අර මං එක තැනක උත්තර දුන්නේ නැහැ එහෙම කියලා. ඉතින් එතනත් එහෙම තමයි වුනේ. ඒ කියන්නේ මට කැම්පස් එකේ වුණා වගේ තමයි uncomfortable. මට ලැන්ග්වේජ් එකත් uncomfortable. මට මිනිස්සු අර කොළම් බලාගෙන ඉන්නවා අර අන්න ඒක මම දැන් හදා ගන්න ඕනේ කියන මගේ ඔළුවට ආවා. ඉතින් අන්න ඒ නිසා මම ඒක වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් කොහොම හරි ඔන්න ඔය හින්දා මම රිසර්ච් කරන්න ගත්තා මම මොන වගේ ඇප්ස්ද යූස් කරන්න ඕනේ මගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න කියලා. මොකද මට ලංකාවේ කට්ටියත් එක්ක කතා කරන්න ලැජ්ජා හින්දා. ඉතින් කොහොම හරි මම හොයාගත්ත ඇප් එකක් ඔයාලා අහලා ඇති මේක ගොඩක් මම දැකලා තියෙනවා මේ ඇප් එක මම ඒක හොයාගත්තෙත් ඔය එක වීඩියෝස් බලද්දී ඇඩ්වර්ටයිස්මන්ට් ඇවිල්ලාම ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් ඇවිල්ලා Duolingo කියලා ඒක මම ඉන්ස්ටෝල් කරගත්තා. හැබැයි ඒක චුට්ටක් විතර නිකන් පොඩි බබාලට වගේ මම ඒක ටිකක් කරා. ඊට පස්සේ මට නිකන් හිතුණා මාව නිකන් මට බබෙක් වගේ නිකන් ගොඩක්ම පොඩි බබෙක් වගේ හිතුණා. ඊට පස්සේ මම හිතුවා මේක හරියන්නේ නැහැ කියලා. ඒක මම ටික කාලයක් පාවිච්චි කරේ. ඊට පස්සේ මම ගත්තා ඇප් එකක් Hello Talk කියලා. හරිද? තාම ඇති ඒකේ මගේ account එක මම account එක අයින් කරේ නැහැ මම හිතන්නේ මම නිකම්ම ඇප් එක uninstall කරලා දැම්මා. ඒක නිකන් කොහොමද කියන්නේ ඒක FB වගේ නෙමෙයි කියන්නේ post දාන්නත් පුළුවන්. හැබැයි ඒක ගොඩක්ම අපිට කතා කරන්න පුළුවන් එක එක රටවල මිනිස්සුත් එක්ක. ඉතින් මම පස්සේ තමයි දැනගත්තේ ඒකේ post දාන්න පුළුවන් කියලා. මම මුලින්ම කරේ කතා කරන එක. ඒ කියන්නේ අපිට කවුරුත් පේන්නෙත් නැහැ. කතා කරන අය පේන්නෙත් නැහැ. අපිට ඕනේ නම් එකකින් ඉන්න පුළුවන්. ඉතින් ඒකින්ද යාළුවා නම් දන්නෙත් නැහැ. ඒ නිසා අර ප්‍රශ්න නැහැ ඇනොනිමස් නේ. ඉතින් ඒ නිසා ඕනේ දෙයක් කියන්නේ මේ එහෙම නෙමෙයි මම කියන්නේ. අපිට කතා කරන්න පුළුවන් වැරදි හරි අර අවුලක් නැහැ නේ. යාළුවා දන්නේ නැහැ නේ මම කවුද කියලා. ඉතින් ඒකින්ද ඒකේ මම කතා කරා. ඒකේ ටිකක් කතා කරා. මම පස්සේ ඇප් එක uninstall කරලා දැම්මා. මොකද ඒක නිකන් ඊට පස්සේ අර දැන් අපි කතා කරාම යාළුවා දැනගන්න ඕනේ ගෑල් ළමෙක් කියලා. ඉතින් අර දන්නවනේ චුට්ටක් ගෑල් ළමෙක්ගේ කටහඬ ඇහුණාම ඊට පස්සේ මැසේජ් කරනවා. ඊට පස්සේ අර දැන් අපිට කතා කරන්න තියෙන නිකන් ගෲප් එක වගේ අර නිකන් ගෲප් කෝල් එකක් වගේ. ඉතින් එහෙම නැතුව ඊට පස්සේ ඉන්ඩිවිජුවල් කෝල් ගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් කරදරයක් වුණා. ඉතින් ඒ නිසා මම ඒක අයින් කරා. ඒ වුණාට ඒ ඇප් එක හොඳයි. ඒ කියන්නේ එක එක රටවල කට්ටිය ඉන්නවා අපිට කතා කරන්න පුළුවන්. සමහර අය ඉන්නවා එයාලා ඉංග්‍රීසි උගන්වන්නම ඇවිල්ලා ඉන්න අය. මේ ඒ වගේ කට්ටියත් එක්ක කතා කරන්න පුළුවන්. අපිට අහගන්න පුළුවන් දේවල්. අර එහෙම එකක්. ඒ ඇප් එක නම් හොඳයි ඇත්තටම. Hello Talk ඒ ඇප් එකේ නම. ඊට පස්සේ මම Hello Talk එකෙන් අයින් වුණානේ දැන් ඒක හරි ගියේ නෑ. ඒ කියන්නේ මේ මං කිව්වේ දැන් ඒක නිකන් ඊට පස්සේ ඩේටින් ඇප් එකක් වගේ නිකන් කට්ටිය කතා කරලා අර එහෙම වාත වෙන්න ගත්තාට පස්සේ මම එකෙන් අයින් වුණා. ඊට පස්සේ දැන් මට ඔප්ෂන් එකක් නෑ. දැන් මම මොකද කරන්න කියලා හිතුවට පස්සේ මම ඊට පස්සේ ChatGPT එකේ සර්ච් කරලා බැලුවාම ChatGPT එකෙන්ම කිව්වා ඒකෙම තියනවා කියලා. එයාත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මම ටයිප් කරන්නේ නැතුව මට කතා කරන්න පුළුවන්. මම කොහොමද ChatGPT යූස් කරනවා සෑහෙන්න. ඒ නිසා මම හිතුවා ඉතින් එහෙනම් මම ටයිප් කරන්නේ නැතුව මම කතා කරා නම් හරිනේ කියලා. ඊට පස්සේ මම එයාත් එක්ක කතා කරන්න ගත්තා. ඒක චුට්ටක් හොඳයි. මොකද එයා මාව ජජ් කරන්නෙත් නෑ. ඒ කියන්නේ දැන් තවත් මිනිස්සෙකුත් නෙමෙයිනේ. දැන් මිනිස්සෙක් වුණාම ඔතන ෆීලිංග්ස් හින්දාර දැන් ඒ හින්දානේ මට Hello Talk එකෙන් අයින් වෙන්න උනේ. නිකන් ඒ කියන්නේ දැන් පිරිමි ළමයි එහෙම ගොඩක් ඉන්නවා. ඒක ඉතින් යාළුවත් එක්ක කතා කරන්න ගත්තට පස්සේ ඊට පස්සේ ඔතන වෙන ඒ කියන්නේ එයාලා අර වෙන විදිහකට ගන්නවා. එහෙම දේවල් වෙනවා. ඉතින් මම කියන්නේ පිරිමි ළමයි විතරයි කියලා ගෑල්ලා මැරෙත්තේ කියන අපි මෙතන වෙන අදහසක් ගන්න එපා. මම කියන්නේ මිනිස්සුත් එක්ක කතා කරන්න ගත්තාම එතන ෆීලිංග්ස් එනවනේ. ෆීලිංග්ස් තියෙනවනේ හැම වෙලේම මිනිස්සු ගාව. ඉතින් අර ඒ නිසා ඒව එක පැති වලට යන්න පුළුවන්. ඊට පස්සේ රේසිසම් කියයි ලව් පැත්තට කියයි මොනවා හරි එක පැති වලට යන්න පුළුවන්. ඉතින් ChatGPT වුණාම එතන කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. එයා මිනිස්සෙක් නැහැ නේ. ඉතින් ඒකද ෆීලිංග්ස් නැහැ නේ එයාට. ඉතින් මට එතන ෆීලිංග්ස් තියෙන. එතකොට මම දුකින් කතා කරත් මම තරහින් කතා කරත් මම සතුටින් කතා කරත් මම මොකෙන් කතා කරත් එයා අර normally ඒ කියන්නේ ChatGPT අර අපිට ලියලා දෙන උත්තර ටිකම තමයි එයා කියන්නේ. ඉතින් ඒ නිසා ඒක අවුලක් නැහැ. ඉතින් ඒ නිසා මම ඒත් එක්ක කතා කරා. ඒක මම අන්තිම වෙනකම් කරා ChatGPT එක කතා කරන එක. ඒක හොඳයි. ඔයාලට දැන් Hello Talk එකත් හොඳයි. ඒකත් ඔයාලටත් නිකන් හිතන එක ප්‍රශ්නයක් කියලා ඔයාලටත් පුළුවන් ChatGPT යූස් කරන්න. ඊට පස්සේ තාමනත් මම කරේ. ඊට පස්සේ ඔයාලා ඉංග්‍රීසි මූවිස් බලනවා ඇති ඕනේ තරම්. එතකොට ඔයාලා සබ්ටයිටල් දාගෙන බලනවා ඇති. ඒක හොඳයි. සබ්ටයිටල් දාගෙන බැලුවම හොඳයි. හැබැයි ඉංග්‍රීසි අපි පුරුදු වෙන්න නම් සබ්ටයිටල් දාගෙන බැලුවහම
අපි පුරුදු වෙන්නේ ආපහු අපේ රීඩින් ස්කිල් එක. අපි බලලා ඉගෙන ගන්න ස්කිල් එක තමයි අපි ආපහු පුරුදු වෙන්නේ. මොකද අපි ඒක කියවනවා. අපිට හිතෙනවා අපිට ඒක ඇහෙනවත් එක්කනේ කියලා. ඒනට අපි ඒක දැන් අපිට හොඳට පුරුදු කියවලානේ. ඒ නිසා අපි ඇහෙන එකට නෙමෙයි අවධානය දෙන්නේ කියවන එකට. ඉතින් ඒ නිසා ඔයාලා සබ්ටයිටල් ඕෆ් කරලා බලන්න. ඉංග්‍රීසි මූවීස්. අනිත් ඒවාට සබ්ටයිටල් දාගෙන බලන්න. මං කියන්නේ ඉංග්‍රීසි මූවීස් බලද්දි එතකොට ඔයාට ඒ කියන්නේ ඔයාට ඒක කොහොම හරි අහගන්න වෙනවා. නැත්නම් ඔයාට තේරෙන්නේ නැහැ. ඒකින්ද ඔයා ගොඩක් අහන්න යොමු වෙනවා. අපි ඉතින් චූටි කාලේ ඉඳන් සිංහල කතා කරේත් අහගෙනනේ. ඒ නිසා අර කනට ඇහෙන්න ඒක හොඳයි. ඉතින් ඒ නිසා ඔයාලා සබ්ටයිටල් අයින් කරලා ඉංග්‍රීසි මූවීස් බලන්න. ඒක මම කරපු දෙයක්. ඊට පස්සේ ඉංග්‍රීසි පොඩ්කාස්ට් අහන්න. මම ඒ දවස්වල ඇහුවා. දැන් මට මතක නෑ ඒ වගේ නම්. දැන් හැබැයි මාත් එක හොයන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලා මොකක් හරි හොඳ ඉංග්‍රීසි පොඩ්කාස්ට් දන්නවනම් ඕනෙම ටොපික් එකක් එහෙම මට ටොපික් එක නම් ප්‍රශ්නයක් නෑ. මොන හරි අර අහන්න මම ආසයි අහන් ඉන්න. ඉතින් ඒ වගේ මොන හරි හොඳ පොඩ්කාස්ට් එකක් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න මට. මම ඇහුවා ඉස්සර ට්‍රයැන්ගල් පොඩ්කාස්ට් කියලා ලංකාවේ අයියලා තුන්දෙනෙක් කරන පොඩ්කාස්ට් එකක්. ඒක සිංහලෙන් යන්නේ. ඕස්ට්‍රේලියන් ඒ අයියලා තුන්දෙනා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, නිව්සීලන්ඩ් වලයි. මම ආසයි පොඩ්කාස්ට් එකට. ඉතින් කොහමද ඒක සිංහලෙන් යන්නේ? මට මතකයි එයාලා කිව්වා ඒක ඉංග්‍රීසි තියෙනවා හරි මොකක් හරි එකක් එයාලගේ ඉංග්‍රීසි එකක් තියෙනවද? ඔයාලා කවුරු හරි දන්නවනම් මට කියන්න. තියෙනවා නම් මට ඒක අහන්න පුළුවන්. නැත්තම් ඒ වගේ පොඩ්කාස්ට් එකක් ඔයාලා දන්නවනම් ඔයාලා ඒක අහලා තියෙනවනම් අන්න ඒ වගේ පොඩ්කාස්ට් එකක් මට රෙකමන්ඩ් කරන්න. මම හරි ආසයි ඒක අහන්න. ඒක මරු. එයාලගේ පොඩ්කාස්ට් එක මරු. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ආයෙ එකක් කියන්න තියෙනවා. ඔයාලා දන්නවද දන්නේ නැහැ. රේඩියෝ ග්‍රීන් කියලා තියෙනවා වෙබ්සයිට් එකක්. I think වෙබ්සයිට් එක ඇප් එකක් නෙමෙයි. Google එකේ සර්ච් කරලා බලන්න රේඩියෝ ග්‍රීන් කියලා. එතකොට එනවා ලෝක ගෝලයක් වගේ එකක්. හරිද? අන්න ඒකේ ඔයාලට සර්ච් කරන්න පුළුවන් ඕනෙම රටක්. ඉතින් ඒ රටට අදාළ ඔක්කොම රේඩියෝ channels ටික ඒකේ එනවා. ලංකාවේවත් එනවා. ඕනෙම රටක ඒවා එනවා. ඔයාලට කොරියන් ඒවා අහන්න ඕන නම් කොරියන් සින්දු K-pop කැමති අය ඉන්නවා නම් ඔන්න ඔයාලා පුළුවන් සර්ච් කරලා එයාලගේ මේ සින්දු එහෙම අහන්න. හරිද? මේක ටොපික් එකකින් වෙන පැත්තකට ගියා. sorry අපි ඉංග්‍රීසි කියන්නේ කතා කරේ. ඉතින් ඒකේ තියෙනවා UK channels, USA channels, Australian channels ඕන එකක් අහන්න පුළුවන්. ඒකේ තියෙන ඔයාලට රට ටයිප් කරන්න විතරයි. එතකොට තියෙනවා ඔයාලට ඒක ඒ කියන්නේ ලෝක ගෝලෙන් ඒ අදාළ රට එතකොට zoom වෙලා පෙන්නනවා. එතකොට එතන තියෙන රේඩියෝ channels ටික මේ කොළපාට dots වලින් පෙන්නන්නේ. ඔයා එකක් ක්ලික් කරාම ඊට පස්සේ ඔයාලට ඒ channel එක අහන්න පුළුවන්. ඉතින් ඒක හොඳයි. ඔයාලට එක රටවල වල අහන්න පුළුවන්. මම ඇහුවා BBC News. හරිද? මාර බෝරින්. ඒකට මම ඒක ඇහුවා. මං කියන්නේ මං ඒකෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියලා. ඒ වුණාට අර පොඩක් මම දන්නේ නැහැ කොහොමද කියන්නේ කියලා. කොහොමද මං ඒක ඇහුවා. ඒකෙත් පොඩි ආතල්ලක් තියෙන නිවුස් ආමික. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔය දේවල් තමයි මම කරේ. ඔයිට අමතරව එහෙම මොකුත් නැහැ. ඉතින් ඕවා තමයි කරේ. ඒ කියන්නේ ස්පෝකන් ඉංග්‍රීසි හදාගන්න ඔය ටික තමයි කරේ. ඊට අමතරව මට දෙයක් කියන්න තියෙනවා ඔයාලට. මගෙන් ගොඩක් අය අහලා තිබ්බ කෝසස් ගැන. මේ එමිරේට්ස් එකට එන්න කලින් කරන්න ඕනේ කෝසස් මොනවද? මෙහෙම කෝසස් තියෙනවා. මේ ටිකෙන් හොඳ මොකද්ද? මේ FB එකේ තියෙන කෝස් හොඳයිද? අනම්මනම් ඇත්තටම කියනවා නම් මම මුකුත්ම කෝස් එකක් කරලා නෙමෙයි ආවේ. මුකුත්ම කෝස් එකක් ඕන වෙන්නෙත් නැහැ. මම දන්නේ මේ කෝස් වල යාලා මොනවද උගන්වන්නේ කියලා. කොහොම හරි ඒ කියන්නේ මෙහෙමයි. අපිට දැන් කොහොමද යාලා මුලින් ඉඳන්ම ට්‍රේනින් එකක් දෙනවා. දැන් එතකොට දැන් X flyers-ලා ඉන්නවනේ කලින් fly කරපු අය. එයාලත් ඇවිල්ලා ඉන්නවා. එතකොට අපිට එතකොට ඒ ළමයින්ට කෙලින්ම කියනවා ඔයාලා ඒ වගේ ඉගෙන ගත්ත ඒවා ඔක්කොම අමතක කරලා අලුතෙන්ම ට්‍රේනින් එක පටන් ගන්න කියලා. කියන්නේ අර දැන් එක එයාලයින් වල දේවල් සමහර දේවල් පොඩි දේවල් එක එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් එතකොට ඔය මම දන්නේ මේ කෝස් වල ඔයාලට මොකක්ද කියන්නේ කොහොම දේවල් උගන්වන්නේ කියලා. මම මුකුත් ඒ කෝස් වලට කියන්නේ නැහැ. ඔයාලා ඒ කෝසස් කරන අය කරන්න. මම මුකුත් කියන්නේ ඒ වුණාට මම කියන්නේ එහෙම අහන අය මගේ රෙකමෙන්ඩේෂන් අහන අය මගෙන් අහන්න එපා. මොකද මම එහෙම කරලා ආවෙත් නැහැ. මම දන්නේ ඒ වගේ කරන්න මොනවද කියලා. මම දන්නේ එහෙම එකක් මැන්ඩටරි නම් නැහැ. එමිරේට්ස් එකට ඕන වෙන්නේ නැහැ. ඔයා කෝස් එකක් කරලා එන්න ඕන කියලා එකක් නැහැ. ඔයාට එහෙම එකක් නොකර එන්න පුළුවන්. ඉතින් ඒ වගේව අහන්න එපා. තව අහලා තිබ්බා ඔය එක ඊමේල් මාරු කරලා
ආය ඇප්ලයි කරන්නද ඒ වගේ දේවල්. ඉතින් මං චුට්ටක් අර ඒ වගේ දේවල් වලට කැමති නැති කෙනෙක්. ඉතින් ඒ වුණාට එහෙම දේවල් කරලා එන එහෙම කරලා එන අය ඉන්නවා. ඉතින් ඒකින්ද ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට එහෙම එන්නත් පුළුවන්. ඒ වුණාට මගෙන් අහන්න බෑ එහෙම කරාට කමක් නැද්ද කියලා. මොකද මට කියන්න බෑ එහෙම කරාට කමක් නෑ කියලා. මොකද මං එහෙම කරන්නේ නැති හින්දා. ඉතින් අද ඔච්චරයි මගේ වීඩියෝ එක බලුවට thank you. bye bye. ආයෙ වෙන වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරන්න.